අද මම පුංචි ටිප්ස් එකක් කියන්න යන්නේ. ඔයාලගෙත් ඇහිබැමි තුනීද? ඔයාලටත් ඕනිද ඇහිබැමි ලොකුවට වවා ගන්න? එහෙනම් මේ ක්‍රමේ try කරන්න. මේ තියෙන්නේ මගේ කලින් විදියයි පස්සේ විදියයි. ඇත්තටම මගේ සැලොන් එකකින් පොඩි අත්වැරදීමකින් මගේ ඇහිබැමි තුනී වුණා. ඉතින් මට ඕනි වුණේ මගේ ඇහිබැමි ලොකුවට තියාගන්න. ඉතින් මම පුංචි දෙයයි කරේ. මට ඕනි වුණේ එඬරු තෙල් බෝතලයක් E විටමින් කරලු. එඬරු තෙල් බෝතලයට E විටමින් කරල් දාලා හොඳට කලවම් කරන්න. මගේ නම් බෝතලේ අස්සට කරලුත් දාලා තියෙන්නේ. ඔයාලා කරල කඩලා ඒ තියෙන යොෂ ටික විතරක් දාන්න. ඒව දාලා හොඳට කලවම් කරලා රෑට නිදා ගන්න කලින් ඇහිබැමේ හොඳට ගහන්න. ඇත්තටම මේක ප්‍රතිඵල තියෙන වැඩක්. මොකද මගේ ඇහිබැම වැවුණා. ඔයාලා කලින් දකින්න ඇතිනේ අර ෆොටෝස් එකේ before after දෙකේ වෙනස. ඉතින් ඔයාලටත් මෙහෙම වවා ගන්න ඕන නම් මේ ක්‍රමය බලන්න. එඬරු තෙල් බෝතල් එච්චර ගාණක් වෙන්නේ නැහැ. ඔයාලා මේක try කරලා බලන්න. මේක හැබැයි ඉතින් ඇහිබැමි ලොකුවට වවා ගන්න කැමති අයට විතරයි. ඉතින් මගේ මේ පුංචි ටිප්ස් එක මං හිතනවා ගෑණු ළමයිට වැදගත් වෙයි කියලා.